ලා බයිස් මොකද වෙන්නේ මචං? අදත් ඇවිල්ලා තියෙන කවුද ඔය ගේම් සීරීස් එකේ තවත් එකම එපිසෝඩ් එක. මචං මේක මම දඩයන් කරන්න තමයි යන්නේ. අපි යමු ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා ගේම් එක ප්ලේ කරලා කරන්න. යමන් බොයිස්. හරිද අපි දඩයන් ගන්න යනකල් අපි අශ්වගෙන්න ගමු. හරි මචං. අපි මේ ගේම් එක දඩයන් ගන්න සතු පස් දින. මොකදියා? මුක්ටනේ මචං. නරියා ගොනක් ඉන්නේ නැති ගොනා නෑ මචං. මොංගා සහ මොකද වුල්ෆ් තව ඉන්නවා මචං. ජයන්ට් කොටියා ඊට මචං වල්හා ඉන්නේ ඒතු. ඒ පස් දිනා තමයි අපිට දඩයන් ගන්න තියෙන්නේ. ඉතින් බොස් මම තාම channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත. සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙලා ඉන්න. ඔයාගේ කවුද ඔය ගේම් සීරීස් එක මම ඉක්මනට ඉක්මනට අපි මුලින්ම මචං මේ ජයන්ට් කියන අයිලන්ඩ් එකට අපි මුලින්ම යන්න ඕනි. මචං මම මැප් එකේ මාක් කරලා පෙන්නන්නම් එඩිට් කරන අවස්ථාව වෙයිති. හරිද මචං? හරි බොයිස් මේ ගල්ලස් යන්නේ ගණන් ගන්න එපා. හොඳට මේ අශ්ව ෆීමේල් කෙනෙක් නොයි මේල් කෙනෙක් තුනේ බා. ගණන් ගන්න එපා පුතාගෙන. ඉතින් බොස් අපේ මේ කවුද ඔය ගේම් සීරීස් එකේ අවසානය කරපු කෙමෙන් ළඟා වෙනවා. හරිද මචං? එහෙනම් දැන් අපි අවසානය කර කෙමෙන් ළඟා වෙන්න තු හයියෙන් ළඟා වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා සෙට්ටු. හරි බොස් අපි මචං මේ පැත්තෙන් තමයි යන්න ඕනි. අශගෝන් ටික් 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 ටික්. හරි බොස් මචං ඩයන්ගේ අයිලන්ඩ් එකට ජයන්ට් විවරයි. මතකද යන්නේ? සමකරපදවන් ජයන් නැති වෙන්නත් පුළුවන් මචං. මගේ කර්ම අවස්ථාවල මම කලුම මරලා තිබ්බත් ඌ ආයි ස්පෝන් වෙන ගොඩක් වෙලා යනවා. අපි අම්ම ජයන් කෝ ජයන්. හරි පේනවද මචං? මම මාක් කරලා පෙන්නන ඌ කොහෙද හිටියේ කියලා. මම ඉන්නවා මචං ජයන්ට්. හරිද මචං? ඌ මචං අලිගොනේ. එකපාරක් දුන්නට ඔළුව දීගෙන එනවා මචං ඔළුවට දිහන් කියලා. එක්කනේ ඌ තමයි ඌට අලිගොනා කිව්වම. අඩෝ මම ඉතින් මරණ කියලා. බලන්න. පිටරම් හුරතල් වෙන්න. මේ හුරතල් දුඹර හුරතල්ලා ඵලයෝ කොයන්ද ගැම්මඩ ගන්නයක් තියන් ඉන්නේ කඩ ගහන්නෙන්ද මොන මොක්කුද වඩන සිප්පි කෑලි බං උඹලට මොක්කුද දන්න මචං වඩන සිප්පි කෑලි. ඉතින් මචං මෙතන කවුද ඔය ගේම් සීරීස් එක ඉක්මනට ඉවර වෙයි කියලා මට හිතෙනවා මචං. මම මේ ප්ලේ කරන කිරිල්ලට මොකද මචං මේක එච්චර ලොකු මිෂන් තියෙන ලොකු ගේම් එකක් නෙමෙයි. හෝ පාර වර්ධන ඒ අශෝක නැවතියා පාර වර්ධන අනිත් පැත්තට යූටර්න් එකක් ගහලා මචං වමට කරලා යමන් දකුණු කකුල තමයි ඉස්සරහට දෙන්න ඕනේ අපේ. යා හච්චා ටිකරි මාරි ඉස්මස් කරේ නෑ හැවුලුම. හරි මචං යම. දැන් මේ අයිලන්ඩ් එකේ මචං වලාහා මුවා ඉන්නේ. මුවා කියන්නේ මචං අන් දෙකක් තියන් ඉන්නේ ගොන් හරකනේ මේ අනිත් එක. දැන් නැති අනිත් එක කවුද කියලා මොකද දෙන්නේ? මචං උන්නා මචං වලා පේන නෑ. ඒක මම කලින් ඩඩයන් කරලා තාම ස්පොන් වෙලා නෑ. අබෝ මොහොනන් ඉන්න ඕනි තරහ. නැසුතින් වගේ බංකෝ. ඉන්න එක මොහෙක් ඉන්න පේනත් මචං. මොහෙක් ඉන්න විදිහ මොවන මචං හරි ලස්සනයි. ඒතර වෙඩ තියන්නම හිතෙන්නේ. පොඩ හිතන්න බෑ මචං පොඩ ලැක්කලා වොන්නේ. අනේ මාව දැක්කම දුව නුඹ අනින් කප්පාලෙන් බය නුඹට මට ගන්න සාරයට එහෙම කරගන්න බැරි වුණා මචං. පොඩ මේ ලැග්ගයක් කනින්ද දුවන්නේ තෝ මගෙන් බේරෙන්න අන්නක ඵලයන් මල් ලියන්න නෑ නං ගියන්න සිංහයකට තරලා දාලා මං ආවේ මුන් බලපංග දුවල බේරෙන්න මේ මගෙන් දුවල බේරෙන්න උඹලා නිකන් ඵලයන් බයි යන්න උඹල වැඩක් නැති වැඩක් කරන් දුව මොන්නේ આવත් මරුවා හෂොක් රෝසාබියා යා අශෝගාඩි දිලා මචං ඊළඟ අයිලන්ඩ් එකට යන්න තෝනි මචං. වලා ස්පෝන් වෙලා නැහැ මචං. මම වලාවත් පෙන්නන්න හිටියේ. හැබැයි වලා ස්පෝන් වෙලා නැහැ. හරි ඔය සබ් ඉක්මනට යන් හනිකට යන්. කොහොම යන්නේ? ඔය ගෙම්මට යන්. ඉතින් මචං බරවන්න මයික් එක කටේ තියන් කියන වගේ ෆිල්ම් එකක් තියෙනවනේ. හරියට හරි මම මයික් එක කටේ තියන් තමයි කතා කරන්නේ. හැම්පිගේ මයික් එක මචං මම කඩ ළඟට කතා කරේ නැත්නම් ඇහින්නේ. පොලිස් මගේ සවුන්ඩ් එක පොඩ්ඩක් ක්වොලිටි එකක් නැති වෙයිද ගණන් ගන්න එපා. channel එක හැදිලා ඉති. මම ලස්සනට හැදිලා එයි. හරි බොස් කැමරට යම.
ඕකේ දැන් මචං අපිට යන්න තියෙන මචං වුල්ෆ් ලයින් එකට වුල්ෆ් කියවම එතරම් තේරෙනවා මචං මුකුටි මේ මම මුකුටි මේ වගේ ඉන්නේ මුකුටි නේ මචං උන්ගේ නම මතක නැහැ නරියද දැන් එකක් ඉන්නන පහලෙන් කමෙන්ට් එකක් දාපුවා මචං ඒක හරියටම දාන්න කරමන් ඒක කරනවා දවසේ කමෙන්ට් එක දවසේ කමෙන්ට් තියනවාද මම අහන්නේ කවන්නේ මචං ඊළඟට මම මිෂන් ප්ලේ කරන එකක් ගේන්න තමයි ඉතින් ඉන්නේ හරි බයි වට අටෝ කවුද මේ අර මේ චණ්ඩියෝ කියලා ඉතින් ඉන්නේ જાතිය ඒ ගන්න එක එන්නේ ආවම ලැග් ගියක් යන හින්දා පොයින් අනේ මට ගහන්න නිකන් ඵලයන් මල්ලි යන්න මම නිකන් විහිළු වැඩක් කරගන්න මචං මට ගහන්න ඇවිල්ලා ඕකේ අර ඔළුව දීගෙන ඉන්නේ නේ ඒක තමයි උන්ගේ ගොන් හරක්කම ඔළුව දීගෙන එනවා මොන වෙච්ච උගේ ඔළුවෙන් තමයි දුන්නේ හරියට අම්මට මොෝ ඔලු කටු කුඩු යකෝ තව එකෙක් ඉන්නවා මචං ඌ මරන්න තු බෑනේ බා තුන් දෙනා මරන ඌවත් මරන්න ඕනේ මචං ඌවත් මරනවා හරි බා ගමට ගහමු හරි බා ඔලුව දීගෙන එන්න මචං ඒක තමයි මචං උගේ ගොන් හරක්කම හොඳට තේරෙන්න මචං එම්ම මරනවා කියලා ඒ තරම මචං හරක් නම්බර් 1 හරක් හරිද මචං ඕකේ පොඩ්ඩක් ලැග් එකක් ගියා ගණන් ගන්න එපා උඹලා මචං මේක ඇතුළේ පොඩ්ඩක් ලැග් වෙනවා කියලා තේරෙන්නේ නැද්ද මචං ගේම් ප්ලේ කරන මට තමයි මචං ලැග් එක තේරෙන්නේ බා ඕකේ බස් දැන් අපි යන්න මචං මොකටියක් මේ බා මොකද නරියව අල්ලන්න නරියනේ මං ගන්නේ හිවල කියන්නේ නරියන්නේ මචං නැත්නම් නරියද මං හිවල නැත්නම් හිවලද මං නරියා ඒකත් දන්නේ කි කමෙන්ට් එකක් දාන්න ඵලයන් බා හිවලද නරියද හිවල කියලා මට තේරෙන්නේ නැහැ බොස් ගෑම්මට යමු ඊළඟ ඩඩේම කරන්න අතේ නම් මගේ සල්ලි පිරපරාගෙන මම හොයාගන්නවා දෙන්නේ නැහැ කාටවත් ඒ ටික මගේ ඕකේ අශෝකෝන් ටික් මම කලින් එපිසෝඩ් එක බලන්න උන්ට දන්නද මචං මට තමයි හරියට කවුන්ටර් හුරු නැවතම් මේ ෆෝන් වල මේ කියන්නේ ගේ ෆෝන් නෙවෙයි මචං ගේම් වල අර මචං මම මෙතෙන් ඊළඟ අශෝක ගන්න කවුන්ටර් හුරු නැවතම් මට ලැග් වෙනවා මචං හේන්ද පොට්ටක් බෑ වගේ ලැග් වෙනවා කියන්නේ ගේම් 6ක් විතර තියාගෙන ෆෝන් එක ගේම් එකක් ගහනවා කියන්නේ එපා වෙනද හරියට MB 10 ඒ කියන්නේ මචං කියන්න තේරෙන්නේ ඒ කියන්නේ තේරුණා මචං MB 600 800 ගණන් වල ගේම් තියාගෙන MB 25ක ගේම් එකක් ටේප් කරද්දි ලැග් වෙන්නේ නැති ෆෝන් එකක් පුළුවන් නම් මට කියපන් ලැප්ටොප් නැතුව ලැප්ටොප් කම්පියුටර් PC and iPhone නැතුව ඕනි ෆෝන් එකක් කියපන් ඒක බස් MB 600 විතර ගේම් තියෙනවා මචං 6ක් 5ක් විතර හරි මචං තේරෙනවද කියලා හිතනවා කිව්ව එක හරි බොස් දැන් අපි ඔකත් ගන්න ඩඩේමක් කරනවද නැත්නම් හම්බෙච්ච සල්ලි ගනිනවද අපි හම්බෙච්ච සල්ලි ගනිනවද කියලා හිතා අපි හම්බෙච්ච සල්ලි ගනිමු හරි මචං මේවා එකයි 200යි 300යි 500යි 500යි 2000යි නෑ 500යි 1500යි 2000යි මට 3000ක් අදට එක්ක වුණා වේ නැති 3000ක් එක්ක වෙලා තියෙන්නේ බොස් මට 3000ක් එක්ක වුණා ගැම්මට වේ නැති හම්මෝ ඉතින් බොස් අදට මම මේ ගේම් ප්ලේ එක ඉවර කරන්න කියලා හිතුවා මචං ඊළඟ එපිසෝඩ් එක හැමෝම අදට ඉරණ පොඩම ජය වේවා මම ස්ටේජ් වයිඩි සිංගන උඩු channel එකෙන් ලයික්